මේ වීඩියෝ එක ගිය සතියේ පදාදා ඒ කියන්නේ නොවැම්බර් මාසේ 20 ගණන් වල මම ගත්ත වීඩියෝ එකක්. හැබැයි මට අප්ලෝඩ් කරන්න බැරි වුණා. ඉතින් එදා හොඳටම වැස්ස දවසක්. ඉතින් වැස්සත් එක්ක සීතලත් එක්ක බබත් චුට්ටක් කම්මැලිකමේ ඇඳට වෙලා ටික වෙලාවක් හිටියා. ඉතින් බබා කිරි එකක් ඉල්ලුව නිසා මං යාට ෆෝමියුලා එකක් හදලා දුන්නා. ඉතින් තව චුට්ටක් වෙලා බබයි මායි මේ ෆ්ලෑෂ් කාඩ් වලින් එකේ තියෙන පික්චර්ස්, කලර්ස් බල ඒව බබාට කියා දෙන කමං තව චූටි වෙලාවක් ඇඳට වෙලා හිටියා. මොකද එළියට යන්නත් බෑ වහිනවා. ඉතින් ඒ නිසා තව චූටි වෙලාවක් මෙන්න මේ විදියට ඇඳට වෙලා බබා එක්ක කාලය ගත කරා. बास्केटबॉल තියනවද? කොමිට පෙන්නන්න बास्केटबॉल තියනවද? बास्केटबॉल ඉදලා තමනාද තියන්නේ? පීසා. පිටා. බබුත් පිටානේ. පීසා හදමු දවසක. ඊට පස්සේ බබා චුට්ටක් එළියට ආවා. එළියට ඇවිල්ලා එයාගේ සෙල්ලම් බඩුත් එක්ක චූටි වෙලාවක් සෙල්ලම් කර කර හිටියා. අද උදේ කෑමට බබාට දුන්නේ පොල් රොටියක්. ඉතින් අපි සාමාන්‍යයෙන් උදේට උයා ගන්නවා. එතකොට ලේසි මට බබා එක්කම කාලේ ගත කරන්න. සාමාන්‍යයෙන් බබාගේ උදේ කෑම එකත් මම බබා නැගිටින්න කලින්ම හදලා තියා ගන්නවා. බබාට දැන් අවුරුදු 2යි. ඉතින් මං හැමදාම එයාගේ උදේ කෑමකින් පස්සේ එයාව වොෂ් දාලා එයාව ෆ්‍රෙෂන් අප් කරලා ඉවර වෙලා මොකක් හරිම ඇක්ටිවිටි එකක් එයාගේ වයසට ගැලපෙන විදියට ඇක්ටිවිටි එකක් කරනවා. ඉතින් මම අද එයාට මෙන්න මේ විදිහට පුංචි ඇක්ටිවිටි එකක් කරා. දවල් 11:00ට විතර මායි බබයි ආවා ගෙවල් ළඟම තියෙන ෆුඩ් සිටි එකට ගෙදරට ඕනේ චුටි බඩු ටිකක් අරගෙන යන්න. ගෙදර ආවට පස්සේ බබාව වොෂ් එකක් දාලා නිදි කෙරෙව්වා. ඉතින් මං අද බබාගේ දවල් කෑමකට හදාගත්තේ බිත්තරයක් දාලා තෙම්පරාදු බත් එකක්. සාමාන්‍යයෙන් බබා දවල්ට පැය කමාරක් දෙකක් අතර වෙලාවක් නිදා ගන්නවා. ඉතින් ඒ වෙලාව ඇති මට මගේ වැඩ ටික ඉවර කරගන්න. ඉතින් මේ තේන්නේ හවස 4:30ට විතර. එදා වැස්ස දවසේම වුණත් අපි පල්ලිය මංගල්‍යයට කොඩි ගහ උස්සනවා. ඉතින් එතනට ආවා. එනවද නැත්ද කියලා හිත ඉඳලා ඒත් ඉතින් වැස්ස බලන්න නැතුව බබා එක්ක ආවා. මොකද ජීවිතේ සමහර දවස් සමහර අවස්ථා තියෙනවා ඒවා ඒ වෙලාවේ මගහැරුණොත් ආයෙ ඉන්නේ කාලයකට පස්සේ ඒ අවස්ථාව අපිට හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා වැස්ස බලන්න නැතුව මෙන්න මේ විදියට අම්මයි බබයි මායි පල්ලියට ආවා.